විවාහය කියන්නේ ජීවිතේ හොඳට හිතලා ගන්න ඕනි තීරණයක්. ඒ හොඳට හිතලා ගන්න ඕනි තීරණය හැඟීමට වහල් වෙලා ගත්තොත් විඳවන්න වෙනවා. හොඳම උදාහරණය තමයි ඔයාලා අහලා ඇති කුණ්ඩලකේශි කතාවස්තුව ගැන. ඇයට ජීවිතේ වැරදුනේ ඇයි කියලා දන්නවද? මෙහෙමයි. වැරදීම හරියාම එකිනෙකට සාපේක්ෂයි. මොකද අවසානයේ ඇය බුදුන් සරණ ගිහින් නිවෙනවා. ඇයට ඒ වැරදීම එතනදි උනේ ඇගේම හොඳට කියලා හිතන්න පුළුවන්. නමුත් ඔයාලා ඒ කතාවේදී අහලා ඇති ඇයට ජීවිතේ තැනකදී වරදිනවනේ. ඇය සිටිදුවක්. පුදුම විදිහට සැප සම්පත් තියෙන ලස්සන සල්ලි අම්මා තාත්තගේ ගෞරවේ ආදරේ මේ හැම දෙයක්ම තිබ්බනේ ඇයට. ඒත් අන්තිමට මොකද උනේ? හොරෙක්ව කසාද බැඳලා නොසෑහෙන්න දුක් විඳලා අවසානයේ හිඟන්නියක් වගේ ගලකින් පහලට තල්ලු වෙලා මැරෙන්න ගිහිල්ලා එතනදි තමයි ඇයට ඇස් ඇරෙන්නේ හරි ට්‍රැක් එකට වැටෙන්න. ඉතින් එතනත් ඇය අන්ධ වෙලාම හිටියානම් ඇයගේ ජීවිතය එතනින් ඉවරයි. කුණ්ඩලකේශි බුදුන් හමුවට යන්න කලින් කරන්නෙම ජීවිතේ අනාගත එක. තියෙන අඩිය වරදිනවා. ඇය සියල්ලම අහිමි කරගන්නේ ප්‍රේමය නිසා. ප්‍රේමයේ තුලදී පළවෙනි දේ තමයි තෝර ගැනීම. අපිට ආදරය කරන හැමෝටම අපේ හිතේ ආදරයක් ඇති වෙන්නේ නැහෙනි. කල්පනා කරලා බලන්නකෝ. සමහර විට අපේ හිතේ කෙනෙක් ගැන ආදරයක් ඇති වෙනවා. ඒත් එයා අපිට ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් ප්‍රේමයේ තුලදී විතරක් නෙවෙයි ජීවිතේදී තෝරා ගැනීම සහ ගන්න තීරණ මොනවද කියන එක අතිශය වැදගත් වෙනවා අපිට. මේ කුණ්ඩලකේශි හොර දෙටුවව දැක්ක ගමන් ක්‍රෂ් එකක් වගේ ඇති වෙලානේ විවාහ කරගන්නේ අම්මලටත් බල කරලා. එහෙම දැක්ක ගමන් කෙනෙක්ව ජීවිතය අසට ගන්නවා කියන්නේ මාරම මෝඩකමක්. අපිට ක්‍රෂ් එකක් ඇති වුණ පළියට ඒ හැමෝම අපේ ජීවිත අසට දාගන්න ගියොත් කුඩු කෑවට අන්ත විනාශ වෙනවා. ඉතින් යාළු වෙන්න කලින් හොඳට හිතලා තෝරගන්න ඕනි. මොකද යාළු වුණාට පස්සේ මිරිඟුවකට අහු වෙලා වගේ තමයි. වැරද්දක් කරත් ඒකත් පේන්නේ රහක් විදිහට. බොන එක පේන්න බැරි කෙල්ලෙක් කොල්ලෙක් එක්ක ආදරෙන් බැඳෙනවා කියලා හිතන්නකෝ. ඊට පස්සේ ඒ කොල්ලා කරටි කැඩෙනකම් බොනවා නම් ඒ කෙල්ල ඒකත් ඉවසනවා. ඇයි ආදරය කියන මිරිඟුවට පැටලිලානේ ඉන්නේ. කුණ්ඩලකේශිට උනේත් ඕකමනේ. මේ සොරාගේ ආදරදලට අහුවෙලා ඇයම ඊට පස්සේ විවාහයෙන් පස්සේ සොරාට කවනවා, පොවනවා, නාවනවා, බත්මාළු උයලා දෙනවා. මේ ආදරදලේ පැටලෙන්න කලින් අතට පායට වැඩකාරයෝ හිටිය කෙල්ල නෙමේ කුණ්ඩලකේශි කියලා කියන්නේ. කවන්න පොවන්න තියා තමන්ගේ රෙද්දක්වත් සෝද ගන්න දැනගෙන හිටපු නැති එකම ආදරණීය දියණිය. ඉතින් හැම සැපක්ම තිබ්බ මේ කෙල්ල මේ සොරාට අහු වුණාට පස්සේ මේ ආදර මිරිඟුවේ පැටලිලා මේ සොරාගේ හැම වැඩක්ම ඇය විසින් කරලා දෙනවා. ඉතින් ඒකෙන් කියවෙන්නේ ඒකෙන් අපිට තේරුම් ගන්න තියෙන දේ තමයි හොරෙක් එක්ක වුණත් අලුතෙන් ඉපදෙන්න පුළුවන් ප්‍රේමදලට අහු වුණොත්. දැන් ඔයාලටත් මතක් වෙනවද මේවා අහද්දී ජීවිතේ 99න් බේරුණ සම්බන්ධකම් ගැන? ප්‍රේමයේ හැටි ඔහොම තමයි. ප්‍රේමයේ මිරිඟුවට අහු වුණාම ලං වුණාම අනිත් කෙනාගේ වැරදි පේන්නේ නැතු යනවා අපිට. ඒකයි ලං වෙන්න කලින් හොඳට හිතන්න කියන්නේ. නැත්තම් නන්නත්තර වෙලා වරදිනකම් ගන්න තීරණේ අඩුපාඩු පේන්නේ නැහැ. මේ කුණ්ඩලකේශි කතාවේ සොර දෙටුවා කරන්නේ මැයව රවට්ටන එක. කුණ්ඩලකේශිය ඔහුට අවංකවම ආදරේ. පණ දීලා රකින්නවා, බලා ගන්නවා. ඒත් සොර දෙටුවට ඕනි මැයගේ ආභරණ සහ ධනයත් රැගෙන පලා යන්න. මරන්න අරන් ගිය සොරෙක්ව ඒකෙන් බේරගෙන විවාහ කරගෙන මල් යහනක තියලා ආදරෙන් බලාගත්තට සොරාගේ ජන්මගතිය ඇරුන්නේ නැහැ. ඔහුට යන්න ඕනි උනේ සුපුරුදු සොරකමට. කුණ්ඩලකේශිගේ අවංක ආදරේ තේරෙන මානසිකත්වයක් මේ සොර දෙටුවට තිබ්බේ නැහැ. අවසානයේ ඇයව මරලා හරි සොරා ආභරණත් රැගෙන පැනලා යන්න තමයි හැදුවේ. හැබැයි එතනදී ඇය මොහුගේ ආදරෙන් අන්ධ වෙලා හිටිය ඇස් ඇරලා හරිම තීරණේ අරගන්නවා. ඇගේ ජීවිතේ ඒ නිසා එතනදී බේරෙනවා. එතනදිත් ආදරේ නාමෙන් ඇස්වහන් හිටියානම් සොරාව විශ්වාස කරලා ඇයට ඇගේ ජීවිතෙන් වන්දි ගෙවන්න වෙනවා. ඉතින් විවාහයේදී ප්‍රේමයේදී පළවෙනිම දේ තමයි තෝරගැනීමේ තීරණේ. සමහර වෙලාවට තෝරගෙන වැරදි පෙනිපෙනි ආදරය කරනවා. අතෑර ගන්නත් බැරි තරමට. කුණ්ඩලකේශි වගේම ආදරයෙන් අන්ධ වෙලා මිරිඟුවකට වහ වැටිලා. කොල්ල කෙල්ල දෙගොල්ලන්ටම තමයි මම මේ කියන්නේ. කෙල්ලන්ට විතරක් නෙමෙයි.
සමහර විට අන්තෙටම ගිහිල්ලා කෙලවෙනකම් ඉන්නවා ඇත්ත තේරෙන්න. එතනදි හරි තේරිලා කුණ්ඩලකේශි වගේ අයින් වෙලා තමන්ගේ ගමන හදාගන්න පුළුවන් නම් හොඳයි. ඒත් සමහරුන්ට ඉමක් කොනක් පේන්නේ නැති වෙන්නම කෙලවෙනවා. ඉතින් නොගැලපීම් යන්තම් හරි දැනුනොත් එකපාරක් දෙපාරක් ඉවසලත් හැදුන් නැත්තම් පස්සේ හරියයි ගගා හිතලා ඉන්න එපා. ඩිරෙක්ට්ම ඒක කියලා එතනින් පැනලා දුවන්න. පේන මානිකවත් ඉන්න එපා. මතක තියාගන්න ප්‍රේමයේ විවාහය කියන්නේ හැඟීමක් එක්ක යන දෙයක් වුණාට ඒකට අදාළ තීරණේ ගන්න ඕනි හදවතින් නෙමෙයි මොලෙන්. good luck.